welcome back to my YouTube channel. අද ඇවිදින්න යනවා. අද මම යන්නේ කියෝතෝ වල ගොඩාක් ප්‍රසිද්ධ බෞද්ධ විහාරස්ථානයක් බලන්න. ජපානයට එන්න ගොඩාක් කාලෙක ඉඳන් හරිම ආසාවෙන් හිටපු මට කියෝතෝ වලටම එන්න ලැබුණ එක බ්ලෙසින් එකක් කියලායි මං හිතන්නේ. Okay, back to the point. අද අපි යන්නේ ප්‍රේමයේ පන්සලට. මේක යුනෙස්කෝ ලෝක උරුමයක් වුණ ඒ වගේම ජපානයේ ප්‍රසිද්ධම බෞද්ධ විහාරවලින් එකක්. ජපානයේ ඉන්න කෙනෙක් නම් ස්පෙෂලි කියෝතෝ වල ඉන්න කෙනෙක් නම් මෙතෙන්ට එන එක මිස් කරගන්න එපා. මොකද සුන්දර කියෝතෝව හැඩ කරන මේ පන්සල ජීවිතේ එක පාරක් හරි අනිවාර්යයෙන්ම බලන්න ඕනි. ප්‍රේමයට සහ විවාහයට ගොඩාක් ප්‍රසිද්ධ මේ පන්සලේ නම කියෝමිසු දෙරා. කියෝමිසු කියන්නේ පිරිසිදු ජලය කියන එක. Temple of Pure Water. එහෙමත් නැත්නම් ශ්‍රද්ධා ජලය මැදින් උරුම වූ විහාරය කියලත් මේ පන්සලට කියනවා. මෙතෙන්ට එන හැම කෙනෙක්ම වගේ මුලින්ම මෙතනින් අත් දෙක පිරිසිදු කරගෙන තමයි පන්සල ඇතුළට යන්නේ. මේක එන්ට්‍රන්ස් ෆී එක වෙන්නේ එක්කෙනෙක්ට යෙන් 500ක් වගේ. අපි ගියපු දවසේ ලොකු ක්‍රවුඩ් එකක් හිටියද එහෙමත් නැත්නම් හැමදාම මෙතන මේ වගේද කියලා නම් දන්නේ නැහැ. ඇවිදගෙන යනකොට තමයි අපි දැක්කේ මෙතන පුදුම තරම් ලස්සන view points තියෙනවා කියලා. ස්ප්‍රින්ග් සීසන් එකේදී සකුරා මල් වලිනුයි ඕටම් සීසන් එකේදී මේපල් ගස් වලිනුයි හැඩවෙන මේ පන්සලේ හදලා තියෙන වුඩන් ස්ටේජ් එක ගොඩාක් ප්‍රසිද්ධයි. කුළුණු 18ක ආධාරයෙන් සාම්ප්‍රදායික ජපන් ක්‍රමයට හදලා තියෙන මේ ගොඩනැගිල්ල අවුරුදු 400කටත් වඩා පරණ සෙල්කෝවා කියන ගස් වලින් තමයි හදලා තියෙන්නේ. මේකට කියන්නේ බෙන්කේ චැලෙන්ජ් කියලා. මෙතෙන්දි කරන්න තියෙන්නේ කිලෝග්‍රෑම් 90 ඉඳන් කිලෝග්‍රෑම් 136 වෙනකම් බර තියෙන මේ යකඩ කූර උස්සන්න. රණශූර භික්ෂුවක් වුණ බෙන්කේ වෙනුවෙන් තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. මේකෙන් සමෘද්ධිය හා වාසනාව සංකේතවත් කරනවා. මේ විදිහට කරලා ආශිර්වාද ලබා ගන්න එක මෙහි පන්සල් වල කරන දෙයක්. දැන් මේ දේවල් වලට මාත් ඉතින් හුරු වෙලා ඉන්නේ. මේ කියෝමිසු දෙරා කියන පන්සලට එනකොට මට මතක් වුණ දෙයක් තමයි අවුරුදු ගාණක්ම මං ජපානයට එන්න කලින් මගේ වෝල්පේපර් එක වෙලා තිබුණෙත් මේ කියෝමිසු දෙරා. එදා ඒ විදිහට එහෙම දැකලා සතුටු වුණ මම අද හැබැයිම මේ ලස්සන දකින්නවා. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ ඔටෝවා දියැල ළඟට. මේක තමා මෙතන මේන් අයිකන් එක. මේක වෙන වෙනම දිය පාරවල් 3ක් තියෙන පූජනීය උල්පතක් කියලායි කියන්නේ. මෙතනින් දීර්ඝායුෂ අධ්‍යාපනය ආදරයේ සාර්ථකත්වය පෙන්වනවා. ඒ තුنين එකක් හිතාගෙන මේ විදිහට වතුර බොන්න පුළුවන්. මට නම් මෙතෙන්දි මතක් වුණේ ජීවිතයේ එක්තරා පරිච්ඡේදයකදී ආදරයේ හේතුවෙන් හමුවන පුද්ගලයා ආත්මය අභ්‍යන්තරයේ තියෙන මායාමය සුරංගනා කතා හැබෑවක් කරනවා කියන එක විතරමයි. මගේ මතකේ දිලිසෙන නගරේ නමිදග හිකරු යොරු නොසොරනේ හදවත ගෙවෙනවා